මේ මොකද බල්ලෝ කාලා කඩාගත් අලියා වගේ දුවන්නේ. අලියෙ පන්නනවා තමයි. ඔබ දන්නවද තිසානය? මං ඌ එක්කමට බිස්නස් එකක් කරා මචං ඈ. මං ඉතින් උට උගේ ගාන බේරුවා. ඌ කියන එක අසාධාරණ වැඩක් කියලා උඹට ගහන්න පන්නනවා කියහන්කෝ. ගහන්න පන්නනවා කියන්නේ. එහෙනම් ඔබ අනිවාර්යෙන් ඌට පොඩි ගාණක් දීලා ඔබ ගන්න නැති ලොකු ගාණක්. ඕකට හොඳ පාඩම්. මගුලක් කතා කරනවා. යකෝ බිස්නස් එක කළා සමානුපාතිකව 150 ගානේ බෙදුවේ. උට 50යි මට 50යි. ඒත් ඌ අසාධාරණයි කියන්නේ ගහන්න පන්නන්න ඉතින් සාධාරණ නැද්ද? නෙමෙයි අසාධාරණ නැද්ද? අඩෝ උඹ බිස්නස් එකකටත් කතා කරලා ඌට 150කුත් දීලා ඔබට යකෝ ගහන්න පන්නන්න ඌට පිස්සුද? ඒ කියන්නේ මම බලා ගන්නම්. හරි දුවන්න එපා. මම බලා ගන්නම්. අනිවාර්යෙන්. මට ගහයිනේ. පිස්සුද? අඩෝ බේමියා දැන් නම් නතර වෙන් ඔතේ මට තව නම් දුවන්න බෑ අතපත් ඕම් මරනවා. මරන්නේ මොකටද බල්ලෝ? මූ මෙච්චර තොට උදව් කළා. තොම්මුව මරන්න හදනවද? ඒක සනීපනේ. උදව් කරා මේක ජරා වැඩක් කළා මදි වල බිස්නස් එකට 150 කරා තොට හෙන ගහනවා යකෝ. ඔයිද බල්ලෝ වෙන ගන්නේ. මූ උඹට බිස්නස් එකට කතා කළා. බිස්නස් එකට උඹ එකතු කරගෙන තව යකෝ 150කුත් දීලා කොහොමද මුට හෙන ගහන්නේ? ඒක සනීපනේ බා. හෙන ගහන්නේ නැද්ද යකෝ? ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ බිස්නස් එකක් තියෙනවා කියලා චොට්ටයක් දානවා කතා කරන්න කියලා මූ මට එන්න කිව්වා. ඉතින් කියන්නේ චොට්ටයක් තුනක් දාලා මම මුත් එක්ක කතා කර ඉද්දි මට වැඩි වෙලා මං දන්නේම නැතුව ඩවුන් වෙලා. නෑ නෙමෙයි බල්ලෝ මං ඩවුන් වෙච්ච වෙලාවේ මූ බිස්නස් එක කළා මගේ අතේ රුපියල් 5000කුත් තියලා මාරු වෙලා ගියහන්කෝ. ඉතින් මෝඩ බල්ලෝ මූ බිස්නස් එකත් හරියට කළා 150ක්. ඒ කියන්නේ උඹට රුපියල් 10000න් 5000කුත් දීලා තියෙද්දි මොකද්ද බල්ලෝ මුගේ වැරද්ද? ඒක මට පාඩුයි. හරි අසාධාරණයි ඒක. ඉතින් යකෝ මූ 150ක්ම දීලානේ. ඒකේ මොකද්ද තියෙන අසාධාරණේ? අසාධාරණද? අසාධාරණේ තමයි අතේ 5000ක් තියලා පුකේ පොල් තෙල් පාරක් තියපු එක. ඉතින් ගැස්ලින් තිබ්බේ නෑ ඒකයි. යකෝ මුගේ අම්මට. ඒ 5000 පුකේ පොල්